අද අපි මෙහි නාලිකාව වෙනුවෙන් අද මුණගැහෙන්නේ රත්නපුරේ මණික්කන්ද ව්‍යාපාරික මහත්මයෙක් ජාතික වශයෙන් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මණික්කන්ද ව්‍යාපාරයේ උමලා ඉන්න ප්‍රධාන මණික් කර්මාන්තකරුවෙක් ව්‍යාපාරික ජගත් විජේර මහතා. ආයිබෝන් පළමුවෙන්ම අපි කැමති දැනගන්න සාමාන්‍යයෙන් දැන් මණික් කර්මාන්තය ගැන කතා කරනකොට වැඩිම මණික් තියෙන රත්නපුරේ. ඒකට සාමාන්‍යයෙන් රත්නපුරේදී භාවිතා වන මණික් වර්ග ගැන අපි කතා කළොත් මොනවද මණික් වර්ග විදිහට භාවිතා කරන්නේ? ඔබ ඇහුවා මණික් වර්ග මොනවද රත්නපුරේ හම්බෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන මණික් වලින් ඉහළම මණික් වර්ග අපි නිල දල වශයෙන් නිදර්ශනයක් වශයෙන් කිව්වොත් බ්ලූ සෆායා වර්ගයට අරත් කොරන්ඩම් පවුලේ මණික් සියල්ලම රත්නපුරේ හම්බෙනවා. ඒ වගේම වෙනත් කිරිංචි වර්ග. ඒකට අපි කියන්නේ මිල අඩු වටිනාකම් සහිත මණිකුත් සියල්ල වගේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ හම්බෙනවා. දැන් රත්නපුර ප්‍රදේශවලත් එම ඔය කොරන්නම් පවුලේ ගල් වර්ග වලින් මේ විශේෂිත ගල් තියෙනවද වැඩි වශයෙන්ම මෙන්න මේ ගල් හමු වෙනවා කියලා කරලා? කොරන්නම් පවුල කියලා හිටිස් අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් භාවිතයේදී භාවිතා කරන්නේ ಜಾති ගල් කියලා. එහෙම නැත්නම් ඒකේ විද්‍යාත්මකව පාවිච්චි කරන සපයා වර්ග. නිදසුනක් වශයෙන් නිල්, රතු, ආර්නු, පුෂ්පරාග වගේ සපයා පවුලට අයිති සියලුම මණික් වර්ග තමයි කොරන්නම් පවුල මණික් කියන්නේ. ඒක අර සරලවම කියනවා නම් අපි සාමාන්‍ය භාවිතයේදී පාවිච්චි කරන වචනේ තමයි ಜಾති ගල් කියන එක. ඒකේ වර්ග දෙකක් තියෙනවා ಜಾති ගල් සහ ಜಾති නොවන ගල්. ಜಾති නොවන ගල් කියන්නේ අඩු වටිනාකම සහිත ගල්. ඒකෙදී විද්‍යාත්මක සපය වර්ග වලට අමතරව අඩු වටිනාකම සහිත ගල් තමයි කිරිංචි කියලා අපි දල වශයෙන් නිකන් සාමාන්‍ය විහාරයේ අඳුනන්නේ කිරිංචි වර්ග. ඊළඟට පූර්ණකම්, පඩියම්, පලිඟු වගේ දේවල් තමයි අඩු වටිනාකම සහිත මණික්. හොඳ ජාතිගල් තමයි කරන්න පවුලේ මණික් හිටිස් සලකන්නේ සපාය වර්ග. දැන් රත්නපුරේ මණික් වෙළඳ පෙළ ගත්තට පස්සේ රත්නපුර නගරයේ ස්ථාන කීපයක් මණික් වෙළඳාම් කරනවා. මේ කරන මණික් වෙළඳාම් වලදී දැන් එක් පුද්ගලයන්ට වෙන වූ ගල් වර්ග තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ දැන් යම්සි පුද්ගලයෙක් කිව්වොත් ඒ පුද්ගලයා ගන්න මෙන්න මේ මණික් ගල් වර්ගය කියලා. සාමාන්‍ය ඒ ගැන කතා කළොත් විශේෂයෙන්ම තියෙනවා. විශේෂයෙන්ම බ්ලූ සපාය වර්ග. ලෝකෙම අපිට තියෙන හොඳ ට්‍රේඩ් නේම් එකක් තමයි ශ්‍රී ලංකා බ්ලූ සපාය. බ්ලූ සපාය වලින් හොඳම බ්ලූ සපාය හම්බෙන්නේ ලංකාවේ. ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ. අපි කිව්ව රක්කාන ප්‍රදේශයේ තමයි විශේෂයෙන්ම තියෙන්නේ. විශේෂයෙන්ම හොඳම පවුලේ නිල් මණික් හැටියට සලකන මණික් වර්ග. ඒ වගේම ඔබ අහලා ඇති ලෝක ප්‍රසිද්ධ නිල් වර්ග තියෙනවා ලංකාවේ හම්බෙච්ච. ඒ විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල වෙරුළුප වගේ ප්‍රදේශ වලින් හම්බෙච්ච වාර්තා පොත් වලට බව ගියේ නිල් මණික් තියෙනවා හොඳම නිල් මණික්. ඒ වගේම ලෝක ප්‍රසිද්ධම කාරණේ තමයි එංගලන්තයේ රැජිනගේ මෞලි මංගල්‍යය සඳහා උටුන්නට දබා තියෙන බ්ලූ සපාය ඒකත් රත්නපුරේ හම්බෙච්ච හොඳම වර්ගයේ බ්ලූ සපාය එකක්. සිලෝන් බ්ලූ සපාය කියන්නේ ලංකාවටම ආවේනික හොඳම ට්‍රේඩ් නේම් එකක්. ලෝකේ ප්‍රසිද්ධම දෙයක් තමයි සිලෝන් බ්ලූ සපාය. ඉතින් සිලෝන් බ්ලූ සපාය ඒකෙදිත් වර්ග තියෙනවා. රොයල් බ්ලූ කියන නමත් අපිට ඇතුළත් වුණේ එංගලන්ත රාජකීය උටුන්නට අපේ ලංකාවෙන් රත්නපුරෙන් ගිය ගලත් සමග. ඉතින් ඒ රොයල් බ්ලූ කියන ට්‍රේඩ් නේම් එකත් රත්නපුරේ තමයි හම්බෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. ඒකට ලෝක වෙළඳ පොලේත් හොඳ වටිනාකමක් තියෙනවා රොයල් බ්ලූ කියන කැටගරිය යටතේ නිල් මණික් සඳහා. දැන් මේ විදිහට රත්නපුර නගරය මණික් නගරයක් ඇත්ත වශයෙන් බලනකොට මේ නගරයට එන මණික් ගල් වර්ග මේ විදිහට මේ එනකොට දැන් අපි ඉස්සෙල්ලා අහලා තියෙනවා මේ මණික් වෙළඳ ව්‍යාපාරින් ගාවට ගල් යනකොට මේ තරව් කරු නැත්නම් අතරමැදියෝ ඉන්නවා. එතකොට දැන් එක්කෙනෙක් ගලක් කරගෙන ඉන්න කෙනෙකුට දෙනවා, එයා ගලක් කරගෙන තව කෙනෙකුට දෙනවා. ඒ වගේ යන කණ්ඩායමක් ඉන්නවනේ. දැන් ඒතකොට දැන් රත්නපුර නගරය තුල මණික් වෙළඳාමේදී ව්‍යාපාරිකයන් වගේම මේ අතරමැදියන් සහ සියලුම දෙනා තෘප්තිමත්ව මේ මණික් වෙළඳාම තුල ලබා ගන්න ආදායම සහ උන්ගේ ජීවනෝපාය සකස් කර ගැනීමේදී බොහොමද. ඒකේ බොහෝ දුරට මණික් කියන්නේ සම්ප්‍රදායනුකූල හරි ලස්සන ව්‍යාපාරයක්. ඒ ලස්සන කියන වචනේ පාවිච්චි කරාට කමන්නේ. විශ්වාසයෙන් මත පදනම් වෙලා සමහර වෙලාවට කෝටි ගණන් වල ව්‍යාපාර සිද්ධ වෙනවා. කිසිම ලීගවිල්ලක් නැහැ. මේ අද ගල් ටික මේ විශ්වාසයෙන් මත තමයි ගොඩක් ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් කවුරු හරි දැන් මා කෙරේ ඔබ විශ්වාසය තියාගෙන ඉන්නවා නම් ඔබ මං කෙරේ ලොකු විශ්වාසයක් තියාගන්න. ඒ වගේම මණික් ටික මට දීලා යනවා බලලා තියන්න කියලා. එහෙම ළඟ ඉන්නෙත් නැහැ, එහෙම බලන්නෙත් නැහැ. ඊළඟට ගනුදෙනු විදිහත් එහෙමයි. දැන් මම ඔයා ගල් ටික ඉල්ලුවොත් ඔයා මම ඔයාට කියන මේක මාසික තමයි සල්ලි දෙන්නේ කිව්වොත් එහෙම ඔයාගෙන ප්‍රශ්නයක් නැහැ. එන මාසික දෙන්නේ කියලා යනවා. අර ඒක විශ්වාසයෙන් මත පදනම් වෙච්ච මම හිතන්නේ ලෝකේ කිසිම ව්‍යාපාරයක් නැහැ මේ වගේ. ඒක පුදුමාකාර දෙයක්. ඒක අර මිනිස්සු අතර පුදුම සතුටක් තියෙන එක. ඊළඟට ඔබ ඇහුවා තරව් කර පිළිබඳව.
එහෙම එකකුත් තියෙනවා. මොකද සමහර කෙනෙක් ඇවිල්ලා ටවුන් එකේ දලකටි තියාගෙන ඉන්නකොට තව එක්කෙනෙක් ළඟට ගිහින් පුළුවන් ඔයගොල්ලෝ මැනික තියෙනවනේ. මේක මේ ආවල් වෙලෙන්දට හරි යම් මාත් එක්ක මම ඒක වෙලදාම කරලා දෙන්නම් කියලා අතරමැදිව සම්බන්ධ වෙනවා. ඉතින් ඒක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ වෙලදාම කරලා දුන්නාට පස්සේ සන්තෝෂේ තරව කියලා අපි මේ වචනේ පාවිච්චි කරන්නේ සන්තෝෂි මුදලක් අර පුද්ගලයාට දෙනවා. දෙපැත්තෙම දෙනවා. ඉතින් අතහරි තෘප්තිමත් වෙලා යනවා. ඒතර ගත්ත කෙනත් තෘප්තිමත්, දුන්න කෙනත් තෘප්තිමත්, අර අතරමැදියත් තෘප්තිමත්. ඒක මේ අපේ අනාදිමත් කාලයක් ඉඳලා එන සම්ප්‍රදායක්. ඒක හරිය ලස්සනම දෙයක්. මම හිතන්නේ වෙන ව්‍යාපාරවල මේක තියෙනවද කියන එක මට සැකසහිතයි. සමහර ඒවා ඇති. නමුත් මේකේ ඒ සම්ප්‍රදාය ඒ විදිහට අදත් ඒ වගේම තියෙනවා. ඒක හරි සුන්දරයි. ඇත්තට මේක සුන්දරයි කියන වචනේ පාවිච්චි කරාට කමන්නේ. හරිම සුන්දර ව්‍යාපාරයක් මැනික් කියන්නේ. රත්නපුරයේ මැනික් වෙළඳාමේදී බොහෝ වෙලාවට වඩාම ප්‍රචලිත, ඒ කියන්නේ නැත්නම් වඩාත්ම වැඩියෙන් භාවිතා වෙන්නේ රළු ගල්ද කපාපදමු ගල්ද? ඒකෙදි බොහෝ දුරට රළු ගල් තමයි වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. රළු ගල් මිලදී ගන්න කණ්ඩායම් දැන් ගොඩක් දුරට යොමු වෙලා තියෙනවා කපලා උපදාලාම විකුණන්න. බොහෝ දුරට ඒකත් මම කිව්වා මුලින් කිව්වා වගේම සම්ප්‍රදාය තියෙනවා. පතලක හම්බෙච්ච හෝ ගංග ගැල උදොල්ල ගරලා ගන්න මැනික් ටික උදේට ගිහිල්ලා ඒගොල්ලෝ රත්නපුර නගරයට ඇවිල්ලා විකුණන එක. ඒ මිලදී ගන්න සමහරු ඉන්නවා ඒවා ලොට් එකතු කරලා වෙන වෙළඳ ව්‍යාපාරිකයන්ට විකුණන එක. ඒගොල්ලෝ කපලා උපදාලා විකුණනවා. බොහෝ දුරට දෙමුවාත් ප්‍රදේශයේ ආශ්‍රිතවම තියෙන කඩවල කට්ටිය දැකලා ඇති මිලදී ගන්නේ රළු ගල්. ඒගොල්ලෝ කපලා තමයි විකුණන්නේ. ඉතින් දැන් බොහෝ දුරට එන්න කට්ටිය නව තරුණ පරපුර එහෙම ප්‍රචලිත වෙලා තියෙනවා ගන්න ගල කපලා උපදාලා පස්සේ විකුණන්න. මුල් කාලේ නම් ගොඩක් රළු ගල් තමයි 100%ම වගේ ගියේ. දැන් ඒක ටිකක් ක්‍රමයෙන් මේ කපා උපදමා අගේ එකතු කර විකුණන්න කට්ටිය පෙළඹෙලා තියෙනවා. ඒක බොහොම සතුටුදායක අවස්ථාවක්. මොකද ව්‍යාපාරයක් හැටියට දියුණු වෙන්න, කර්මාන්තයක් හැටියට දියුණු වෙන්න නම් ඒ තත්ත්වයට යන්න ඕනි අපි දැන්. දැන් ක්‍රමයෙන් යමින් තියෙනවා. ඒ ගැන සතුටුයි. දැන් ඔබ මැනික් වෙළඳ ව්‍යාපාරිකයෙක් විදිහට අපි හඳුනනවා, අපි දන්නවා. නමුත් ඊට අමතරව මම හිතන්නේ ඔබ මැනික් කර්මාන්තකරුවෙක් කිව්වොත් නැත්නම් මැනික් කර්මාන්තය පවත්වන යන කෙනෙක් කියලා කිව්වොත් නිවැරදි කියලා මම විශ්වාස කරනවා. එතෙන්දී මැනික් කර්මාන්තයකට පස්සේ මැනික් කැපීම උපදැමීම දහනය කිරීම කියන කාරණා සිදු වෙනවා. සාමාන්‍ය මැනික් කැපීම උපදැමීම ගැන කතා කළොත් ඔබගේ කර්මාන්ත ශාලාව තුළ කොහොමද මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි මිලදී ගන්නා රළු මැනික් මුලින්ම කරන්නේ තෝරා වෙන් කර ගන්නවා. එක වර්ග වලට. ඒ කියන්නේ විශේෂයෙන් කිව්වොත් ගෙවුඩ, ඔට්ටු, කිස්පරාග, සුදුගල් වගේ ටික. ඊට පස්සේ ඒවයි paludu තියෙනවා. ඔබ දන්නවා ස්වාභාවිකව මැනිකේ යම් ඉන්ක්ලූෂන්, කියන්නේ paludu ඇතුලේ තියෙනවා. ඒවා අපි මැෂින් වල දාලා මේ ඒවට කියන්නේ බරු ගන්නවා කියලා paludu ගන්නවා. ප්‍රීපෝම් කියලා වචන පාවිච්චි කරනවා. ඒ අර ඒවට ආවේනික වචන තියෙනවා ප්‍රීපෝම් කරනවා කියලා කියන්නේ. ඒ paludu ගාලා ඊට පස්සේ දහනය සඳහා ඒ කියන්නේ පුච්චනවා. පුච්චලා ඒවයි තියෙන වෙනත් වර්ග අනවශ්‍ය දේවල් ඉවත් කරනවා. ගල ක්ලීන් කරනවා පුච්චල වල. ඊට පස්සේ නැවතත් ආයෙ වර්ග කරලා මේ කපාව දානවා. නිදර්ශනයක් ඇරෙද්දී ගෙවුඩ පිච්චුවට පස්සේ ඒක බ්ලූ සපාය බඩ පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඒක බ්ලූ සපාය හැටියට අපි කපාව දානවා. ඊළඟට මේ සුදුගල් කියන එක පුච්චලා සුදු කියන්නේ ගලේ තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කරලා ගල පියෝ සුදු කරනවා. ඒ සුදු කරලා නැවත ඒ ගලත් කපලා පොදාන්නාට පස්සේ වයිට් සපාය වලට පරිවර්තනය වෙනවා. ඊට යෙලෝ සපාය කියන එකත් එහෙමයි. ඒකත් දෙපාරක් පුච්චන්න ඕනේ යෙලෝ සපාය කියන එක. ඒකේ ඇතුලේ තියෙන වට කියන්නේ කොවංගු කියලා අපි කියනවා. ඒ සියල්ල ඉවත් කරලා තමයි ගල ක්ලීන් කරන්න ඕනේ. ඒ විනිවිදභාවයේ පේන්න ඕනේ. ඒ ට්‍රීට්මන්ට් කරලා ගල කපා උපදානවා. බ්ලූ සපාය නම් කපලා උපදැම්මට පස්සේ නැවතත් ආයි ට්‍රීට්මන්ට් එකක් කරනවා, ඉලෙක්ට්‍රික් ට්‍රීට්මන්ට්. ඒක කරන්න ඕනේ මොකද ඒතකොට තමයි පාට වැඩි වෙන්නේ. ඒ සඳහා මාස 5 මාස 3 වගේ කාලය සඳහා ඉලෙක්ට්‍රික් ට්‍රීට්මන්ට් කිරීම සඳහා ඒකට හීට් ට්‍රීට්මන්ට් කියලා කියනවා, ඉලෙක්ට්‍රික් ට්‍රීට්මන්ට් කියලා කියනවා. ඒ සඳහා ඒ අවශ්‍ය ආයතන වලට බාර දීලා ඒක වැඩි තාප පිළියම් කරලා තමයි එළියට ගන්නෙ. එළියට අරන් තමයි විකුණන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රොසෙස් එකක්. දැන් කර්මාන්තයක් විදියට මැනික් රළුගල් එකතු කරනවා, මැනිකල් කැපීම උපදැමීම් කරනවා, දහනය කරනවා, දහනය කළා වෙළඳපොළ නිකුත් කරනවා. වර්තමානයේ මැනික් වෙළඳපොළ මැනික් කර්මාන්තයක් විදියට මැනික් වෙළඳපොළේ තත්ත්වය පිළිබඳව මොකද ඔබට හිතෙන්නේ? මැනික් කියන්නේ සාමාන්‍යයෙන් විවහාරයේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙවෙයිනේ. ඉතින් මැනික් ගන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරික යුරෝප රටවල සහ වෙනස් රටවල කට්ටිය තමන්ගේ ආභරණ හැදීම එහෙම නැත්නම් තමන්ගේ මේ ධනය හැටියට ඒ එකතු කරගන්න. ඒක නිසා ලෝක දේශපාලනය මැනික් කර්මාන්තයට සුවිශේෂී ලෙස බලපාන කාරණා. ලෝක යුද්ධ තිබුණොත්
මෙඩිකල් දාම අඩපාඩම් වෙනවා. ලෝකේ දේශපාලන යාමියම් පෙරලි සිද්ධ වුණොත් මෙඩිකල් දාම අඩාල වෙනවා. දැන් මේ දවස්වල නිදර්ශනයක් හැටියට ගත්තොත් ඇමරිකාවේ ජනාධිපතිතුමා මාරු වුණා. අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ එයාගේ ප්‍රතිපත්ති මොනවද කියලා අධ්‍යයනය කරන හින්දා ව්‍යාපාරික එකපාරට මුදල් ආයෝජනය කරන්නේ නැහැ. එන්නේ නිසා මේ වෙලාවේ ලෝක වෙළඳ පොලේ මැණික් කර්මාන්තේ පොඩි ඇන හිටීමක් තියෙනවා. ඒක මම අර මුලින් කිව්වා වගේ ලෝක දේශපාලනයත් ආර්ථිකයත් අතර රඳා පවතින වෙළඳාමක්. ඒක අර අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන නිසා මේ ඒ ගැටලු පීක් කාලා තියෙනවා අපිට. බොහොම ස්වර්ණමය අවධිය එනවා. මොකද ලෝකේ ව්‍යාපාරිකයෝ හොඳට ඉන්නකොට දේශපාලන වශයෙන් ලෝකේ ප්‍රශ්න නැත්තම් අස්ථාවර නැත්තම් ව්‍යාපාරය හොඳ වෙනවා. ලෝක දේශපාලනයේ අස්ථාවර වුණොත් මෙනිකල් දාමත් අඩපාඩම් වෙනවා. මේ දවස්වල පොඩි අඩපාඩම් වීමක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව හැටියට අපි හොයලා බලුවම සිද්ධ වෙලා තියෙන්නේ එකක් ඊශ්‍රායලයේ පලස්තීන යුද්ධේ. ඒක ලොකු බලපෑමක් මැණික් කර්මාන්තයට. ඊළඟට මේ ජනාධිපතිවරණය ඇමරිකාවේ තිබ්බ එක. ඒකේ නව ජනාධිපතිවරයෙක් පත් වුණේ. දැන් එතුමාගේ ප්‍රතිපත්ති මොනවද කියන එක ගැන ව්‍යාපාරික අධ්‍යයනය කර ඉන්නේ. සමහර විට තම මාස දෙක තුනකින් හොඳටම හොඳ වෙන්නත් පුළුවන්. හේතුව ඔහු ව්‍යාපාරිකයෙක් හින්දා සහ ව්‍යාපාරිකයෙක් හිත දිනාගත්තට පස්සේ ආයෝජනය කරන්න පුළුවන් වෙලද පොලේ. ඊශ්‍රායල පලස්තීන යුද්ධෙත් සරටම බලපානවා. ඒකට හේ ප්‍රධානම හේතුව තමයි ඊශ්‍රායලය කියන්නේ මැණික් කර්මාන්තයක් හැටියට ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේම කණ්ඩායමක් තමයි ඊශ්‍රායල ජාතිකය ව්‍යාපාරය අතර. එතකොට ඒගොල්ලෝ අතර යම් මැණික් සඳහා මුදල් ආයෝජනය නොකරන අවස්ථා වගේ එළ වෙනකොට කර්මාන්තයේ පොඩි කඩාවැටීමක් තියෙනවා. මේ දිනවල මැණික් කර්මාන්තයේ පොඩි කඩාවැටීමක් තියෙනවා. අපි ඉතින් බලාපොරොත්තු හිතන තව මාසයක් දෙකක් යනකොට බොහෝදුරට ඒ නැවත යථාර්ථයටපත් වෙයි කියලා. දැන් ඔබ ව්‍යාපාරික විදිහට මේ දේශීය වෙළඳපොළ තුල මැණික් ගනුදෙනු කරනවා, මැණික් ආලේව කිරීම කරනවා. ඊට අමතරව මම හිතන්නේ ඔබ විදේශගත වෙනවා විටින් විට මැණික් වෙළඳාමට වගේම මැණික් වෙළඳ ප්‍රදර්ශන සඳහා. එතකොට දැන් සාමාන්‍යයෙන් යන්නේ මොන වගේ රටවලටද? ඒ තැන්වලද රැගෙන යන්නේ මොන වගේ මැණික් වර්ගද? ඒ කියන්නේ මොකක්ද එතන තියෙන විශේෂතා ඒ රටවල් අනුව හෝ ඒ මැණික් වර්ග අනුව? බොහෝ දුරට අපි මැණික් කර්මාන්තයේ දෙන්නේ තායිලන්තෙත් එක්ක. තායිලන්තය තමයි මැණික් දැන්ට ලෝක මැණික් හබ් එක හැටියට සලකන්නේ. මොකද තායිලන්තයේ මැණික් වෙළඳාම සඳහා විවිධ රටවල ව්‍යාපාරිකයෝ එහෙට තායිලන්තයට ඇවිල්ලා ඉඳගෙන තමයි ඒගොල්ලෝ මැණික් ලංකාව වගේ රටවල මැණික් මිලදී ගන්න. ඉතින් අපි බොහෝ දුරට මාස 3-4කට සැරයක් තායිලන්ත විදේශගත වෙනවා මැණික් අරගෙන. එහෙම නැත්නම් දැන් ගොඩක් දුරට යන්නෙත් නැහැ. මේ ලැබෙන ඕඩරේට අපි මේ යවනවා ගල් ටික ඒගොල්ලෝගේ අතට. ඉතින් ඒකත් මම කිව්වා මුලින් කිව්වා වගේ විශ්වාසය මත පදනම් වෙලා කරන එකක්. දැන් මට මගේ බයස්ලා නැත්නම් මගේ ගෙනුම් කරුව මට ඕඩරේ දුන්නාම මේ මිලිමීටර් සයිස් එකේ මේ පාටින් මෙච්චර ගල් ඕනි කියලා. මම ඒ තොගේ එකතු කරලා ඒගොල්ලන්ට තැපෑලෙන් එහෙම නැත්නම් වෙනත් තියෙනවා දැන් ක්‍රියාමාර්ග ඒවා මේ ජාතික මැණික් අසවර්ණ අධිකාරිය හරහා අපි ඒවා එයාගේ අතටම යවනවා. එතකොට ඒ ගනුදෙනුව අපි කතා කරගත්තට පස්සේ ඌ අපේ මුදල් බැංකුගත කරනවා. ඒක බොහෝ දුරට එහෙම සිද්ධ වෙනවා. අතේ අරගෙන යනවා නම් මේ මාස 3-4 පාරක් තායිලන්තේ බලා තමයි යන්නේ. බැංකොක් නගරයේ කේන්ද්‍ර කරගෙන තමයි අපි ව්‍යාපාරය ගොඩක් සිද්ධ වෙන්නේ. දැන් මැණික් අලෙවි කරනකොට මැණික් ගල් වල ගුණාත්මක වටිනාකම් පිළිබඳව මැන ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ සම්බන්ධයෙන් සහතික නිකුත් කිරීම පිළිබඳව තියෙන තත්ත්වය මොකද්ද? ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. දැන් මම අර මුලින් කිව්වා වගේ විශ්වාසය මත පදනම්ව කරන රැකියාවක් හින්දා මේක දේශීයව සිද්ධ වෙන ව්‍යාපාරවලදී නම් ගොඩක් දුරට මේ සාහිතික පිළිබඳව අගීමක් බලන්නේ නැහැ. ගනුදෙනු කරුවෝ දෙන්න අඳුරනවා නම් විශ්වාස නම් මම මගේ මැණික් ටික මගේ ගනුම් කරුවෙන් මම මිලදී ගන්නවා එහෙම. අපි ඒක රසායනිකව පරීක්ෂණ කර ඉන්නේ නැහැ. නමුත් සමහර මැණික් වර්ග තියෙනවා ජාත්‍යන්තරයට විකුණනකොට අපිට ඒ සඳහා මේ සාහිතිකය අවශ්‍ය වෙනවා. ඒකට අපි මැණික් අසවර්ණ අධිකාරියෙන් සහතික ලබා ගන්නවා. සමහර රටවලට ඒ සහතිකය මදි, ඒගොල්ලන්ට වළංගු මදි කියනවා. ඒ සඳහා මේ ජාත්‍යන්තර පිළිගත් සහතික ලබා ගන්න ඕනේ. ඒක බොහෝ දුරට බැංකොක් නගරයේ කේන්ද්‍ර කරගෙන තමයි ලබා ගන්නේ. මෙහි ව්‍යාපාරිකයෝ වෙනත් රටවලට යනකොට තායිලන්තයට රැගෙන ගිහිල්ලා එහිදී රසායනාගාරවල මේ පරීක්ෂණයට භාජනය කරලා තත්ත්ව සහතිකය ලබා ගන්න. අපි නව රජයේ ගෙන් මේ ඇමතුමාගෙන් ඉල්ලලා තියෙනවා රත්නපුර ලංකාවේ ඒ පරීක්ෂණාගාරය පිහිටවල ජාත්‍යන්තර පිළිගත හැකි ඒ රසායනාගාර පාසුකම් ලබා දීලා ඒ සාතික නිකුත් කරන්න කියලා. බොහෝ දුරට ළඟදී සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මට ලැබෙන ආරංචි හැටියට ජර්මනියෙන් ඒ උපකරණ මිලදී ගැනීම සඳහා එනුම් කර ඇති බව තමයි ආරංචි තියෙන්නේ. ළඟදී බොහෝ දුරට ඒ ජාත්‍යන්තරවම පිළිගත හැකි සාතික ලංකාවෙන් නිකුත් කරන්න ඉඩ තියෙයි. දැන් ලංකාවේ ජාතික ආදායම ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට විවිධ නිෂ්පාදනයන් නොඑක් දේ මේ කතා බහට ලක් වෙලා තිබෙනවා.
එතකොට ඔය කලින් අපි කතා කරපු විදිහට ඔය අපනයන භෝග ගැන අපි කලින් කතා කළානේ. දැන් එතකොට දැන් මැණික් මේක කර්මාන්තයක් විතර මේ මැණික් කර්මාන්තය තුලින් අපිට බැයිද ජාතික ආදායමට බලපෑම් කළ හැකි සාධක බවට පත් කරගන්න. එහෙම කරන්නම් මොකද්ද අපේ ව්‍යාපාරය තුල නැත්නම් අපේ කර්මාන්තය තුල වෙන්න ඕනේ වෙනස්කම් මොනවද? බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි මේ අවුරුදු ගාණක් මැණික් ව්‍යාපාරය සහ අපනයන කටයුතු සිද්ධ වුණාට අපේ වගේ රටවල් වල පොඩි ගැටලු කිහිපයක් තියෙනවා. මුදල් ලංකාවට නිසි ආකාරයෙන් ගලා එනවද කියන ගැටලුව. ඒකද අපි මහ බැංකු වාර්තා අනුව කිව්වොත් 2024 සාමාන්‍යයෙන් 300 මිලියන 360ක් විතර තමයි ඩොලර් මිලියන 360ක් විතර තමයි අපනයන ආදායම මැණික්. ඒකෙත් සුද්ධ මැණික් ආදායම ඩොලර් මිලියන 160ක් බව තමයි අපිට මහ බැංකු වාර්තානුව දැනගන්න ලැබුණේ. ඒකට ප්‍රධානම හේතුව තමයි නිල නොවන ආකාරයට මැණික් මේ රටින් පිටවීම සහ ව්‍යාපාරිකයෝ ගොඩාක් විශාල ප්‍රමාණයක් කියන්නේ මොනවද කියන්නේ ලීගල් මට්ටමින් ගනුදෙනු නොකිරීම. ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. අතිගරු ජනාධිපතිතුමා අපිව කැඳවලම මැණික් ව්‍යාපාරික සංගම් කැඳවලම ඊපෙරේද අපිට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ඇමතුමත් අපිව කැඳවල අපිට උපදෙස් ලබා දුන්නා. මේ අවුරුද්දේ 2025 ඩොලර් මිලියන බිලියන එකවත් මැණික් වෙළඳාම සිද්ධ විය යුතුයි කියලා ඊළඟ අවුරුද්දේ බිලියන 2කටවත් යන්න ඕනි කියලා. ඒකට අර මං කිව්ව දේ නමුත් අර මිලියන 160 නෙවෙයි ඊට වඩා විශාල ප්‍රමාණයක් මැණික් අපනයන සිද්ධ වෙනවා. නමුත් අර මේ මුදල් නිසි ආකාරයෙන් නීති අනුකූලව රටට එන්නේ නැහැ. ඒක පිළිබඳව මේ දවස්වල කතිකාවතක් යනවා. රජයත් ව්‍යාපාරික සංගමත් එකතු වෙලා ඒ සඳහා වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. සියලුම මැණික් ව්‍යාපාරිකයන් වැඩි ප්‍රමාණයක් නීති අනුකූලව රටට මුදල් එන ක්‍රමය හදන්න. මොකද මේ ලංකාවේ තියෙන නීති රීති අනුව සහ පෞද්ගලික කාලයේ තිබිච්ච වාතාවරණ අනුව අපේ මම හිතන්නේ ඒක ව්‍යාපාරික ප්‍රජාවම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ඒ කටයුත්තට පොළඹවන්න ඕනේ. ඒ සඳහා අපි මැණික් සංගම් හැටියට අපි ව්‍යාපාරිකයෝ මේ දවස්වල දැනුවත් කරගෙන යනවා. ඔබ මැණික් අපනයනය කරනවා නම් ඒ සියලු මුදල් නීති අනුකූලවම බැංකු ගත කරලා රටට ඩොලර් වශයෙන් ලැබෙන්න සලසන්න කියලා. අර සැබෑ 100 මම කලින් කිව්වේ 2024 මිලියන 160යි සුද්ධ මැණික් ආදායම කියලා. 360ක් තිබුණාට ඉතුරු 200 රීඑක්ස්පෝර්ට්. ඒ කියන්නේ ඩයමන්ඩ් ලංකාවට ගෙනල්ලා කපලා උපදවා නැවත අගේ එකතු කර පිටරට යවන මේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක තමයි 200ක් 160යි සුද්ධ මැණික්. නමුත් ඒක ඊට වඩා ප්‍රමාණය ඉහළ බව අපි දන්නවා. නමුත් ඒක නීති අනුකූල ක්‍රමවේදය දැන් ක්‍රමක්‍රමයෙන් සකස් කරගෙන යනවා. අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඩොලර් බිලියන එකවත් ආදායමක් මැණික් වලින් රටට ලැබෙන්න සලසන. දැන් ලංකාවේ දීර්ඝකාලීනව කතා කර්මාන්තය කරනවා. ඒතකොට සම්ප්‍රදායික කතා කර්මාන්තය වස ගණනාවක් තිස්සේ 100,000 ගණනක් තිස්සේ කරගෙන ආවා. මෑත කාලේදී යාන්ත්‍රික පතල් ක්‍රමය පටන් ගන්න තිබෙනවා. දැන් බොහෝ වෙලාවට කියන කාරණයක් තමයි මේ සම්ප්‍රදායික පතල් හා යාන්ත්‍රික පතල් වලට බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සහ බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව ගැටලු තියෙනවා කියන කාරණාව. ඇත්ත වශයෙන්ම එහෙම ගැටලු තියෙනවද? මේක මොකද්ද වෙන්න ඕනේ? එහෙම ගැටලු තියෙනවා නම් වෙනස් යුත්තේ කොයි ආකාරයෙන්ද? ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ බොහෝ දුරට දැන් සම්ප්‍රදායික පතල් සඳහා අපි බලපත්‍ර ලබා ගැනීමේදී සහ යන්ත්‍ර උපකරණ යොදා කරන මැණික් යාන්ත්‍රික මැණික්කරණය සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී ක්‍රමවේදවල දෙකක් සම්ප්‍රදායික පතල් කැඩීමේදී රත්නපුර ආශ්‍රිතව විශේෂම දෙයක් තමයි ඉඩම් වල හවුල්කාරී ඉඩම් වැඩි. තනි පුද්ගල අයිතියට ඉඩම් තියෙනවා බොහොම අඩුයි. මෙහි ගොඩාක් තියෙන්නේ අර ඔබ දන්නවා මේ මොනවද ඒවට කියන්නේ නින්දගම් ඉඩම්. ඉතින් නින්දගම් ඉඩම් වල ගන්නකොට හවුල් කාරිතේ වැඩි ඒකස දේවාලයට අයිති එහෙම නැත්නම් පන්සල් වලට අයිති ඉඩම් හොයාගෙන ඔය පැටකිරි හොයාගෙන යනකොට ඉතින් අර ගොඩක් දීර්ඝ කාලයක් යනවා නීතිමය ගැටලු විසඳන්න. සමහර වෙලාවට කුඹුරු ඉඩම් වල මේ බලපත්‍රය හදා ගැනීමේදී ඒ අඳ ගොවි ඉඩම් තියෙනවා ගොවි අයිතිකරුවන්ගෙන් ලියුම් ගන්න ඕනේ ඊළඟට ගොවිජන සේවකයන් අවසර ගන්න ඕනේ ඊළඟට බොහෝ දුරට සමහර පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඉඩම් තියෙනවා ඒවයි ගන්නකොට පුරාවිද්‍යාවෙන් අවසර ගන්න ඕනේ ඉතින් ඔන්න ඔය ඒකට ඇමරිකා සොරණ අධිකාරියෙන් අපි බලපත්‍රය ඉල්ලු කරාට පස්සේ ඕක ප්‍රොසෙස් එකට 3-4 ආයතන 4 පොලකට යන්න වෙනවා ආයතන වලට. අර ඒකින්ද අපි මේ දැන් යෝජනා කරලා තියෙන මේ ගිය මාසෙත් අපි ඇමරිකා සොරණ අධිකාරී සභාපතිතුමාත් එක්ක සාකච්ඡා කරා මම සංගම් හැටියට අපි කියන්නේ මේ කොම වැඩ ටික එක වහලක් යටින් කරන්න පුළුවන් විදිහට බොහොම සති දෙකක්වත් කාලයක් තුල
බලපත්‍ර ලබා දීමට කටයුතු කරන්න කියලා. දැන් ඔබ කිව්වා වගේම බලපත්‍ර ලබා ගැනීමේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒකට මම කිව්ව හේතුව තමයි ප්‍රධානම හේතුව තියෙන්නේ. තනි පුද්ගල අයිති ඉඩම් නැතිකමත් රත්නපුර දිස්ත්‍රික්කේ ඒ නීතිමය ගැටලු තමයි බොහෝ දුරට තියෙනවා. නීතිමය පැත්තට යන්න වෙනවා. අධිකරණ අවස්ථාවලට යන්න වෙනවා. ඒවට ගියහම ගොඩක් කාලයක් යනවා. ඒ ගැටලුත් අපි දැන් නීති අංශයටත් එක්කත් සාකච්ඡා කරලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ලබා දෙන්න කියලා. මොකද කර්මාන්තයක් හැටියට මේක ගොඩ ගන්න නම් මැණික් ඕනේ අපිට. ඒකට මැණික් ඕමනා නම් පතල් වැඩියෙන් කැපෙන්න ඕනේ. පතල් වැඩියෙන් කැපෙනකොටත් අපි බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායික පතල් වැඩිපුර කරන්න යාන්ත්‍රික පතල් අවශ්‍ය තැන් වලට පමණක් දීලා අර පරිසරයත් සුරකලා ඒක අර නිදර්ශනයක් හැටියට කිව්වොත් මල නොතලා අරන් ගන්න ඕනි කියන අදහසෙන් තමයි අපේ කර්මාන්තය දිනු කරන්න. එහෙනම් මැණිකුත් ඕනි. පරිසරයත් සුරකින්න ඕනි. ඉතින් බලපත්‍ර දෙන එකත් මම කඩිනම් කරන්න ඕනි. ඒක ඉතින් අර අපි අර කටවචනෙන් කිව්වට මෙහෙම සතියෙන් දෙකෙන් ගන්න පුළුවන් කියලා ඒක ටිකක් අපහසුයි. ඔය තියෙන නීතිමය ගැටලු විසඳගන්න. ඉතින් අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කිහිපය ඇතුළත මම හිතන්නේ මණිකා සොබරන අධිකාරිය ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් හදලා ඉක්මන් කරයි කියලා. මෙහි YouTube නාලිකාව වෙනුවෙන් රත්නපුරේ මණික්‍රන්ද ව්‍යාපාරිකයෝ අපි කතා බහ කළේ. එතෙන්දී ගොඩක් වෙලාවට මණික්‍රන්ද ව්‍යාපාරිකයෙක් විදිහට ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක් ඒ වගේම මණික් ශාස්ත්‍රයේ ඉන්න කර්මාන්තකරුවෙක් විදිහට අපි ජගත් විජය මහතා සම්බන්ධ කරගත්තේ. එතුමා ව්‍යාපාරය පමණක් විතරක් නෙමෙයි ඒ වගේම රත්නපුර ඔරලෝසුකන් වාසල මණික්‍රන්ද ව්‍යාපාරිකයන්ගේ සංගමේ කරු සභාපතිවරයා. ඉතින් අපි ඉදිරියේදී මණික් කර්මාන්ත සම්බන්ධව තව පුළුල් විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ කාර්යවලින් ඔබතුමා ලබා දෙන සහයෝගයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් ඔබතුමාට.